නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුය සත්තාම පුඤ්ඤිද්ධි බුද්ධි බුද්ධි ජිනද්වයං ඝාතේ සිමරණං කිප්පං කාතුමා දිසකේ කතාති. වාසනාවන්ත කාරුණික පින්වත්නි, නිතර නිතර සිහි කරන්න අතීතයේ සිටිය මහත්සේ පුණ්‍යවන්ත රජවරුන්, එවාගේම බල සම්පන්න වීරයන්, ධනයෙන් මහත් වූ සිටුවරුන් පවා මරණයට පත් වුණා. එපමණක් නෙවෙයි, මහා 이르දි බල සම්පන්න බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලා පවා මරණයට පත් වුණානේ. එසේනම් මම වගේ කෙනෙකුට මරණය කවර කතාද? නොමරී සිටිය හැකිද? ඒකාන්තයෙන්ම මරණයට පත් වෙනවමයි. එබැවින් වහවහාම කුසල් දහම් සිදු කරගන්නයි බුදුහාමුදුරන් වහන්සේ අපට අනුශාසනා කළේ. පින්වත්නි, ඔබත් මේ පිළිබඳව සිතලා හැකි සෑම අවස්ථාවකම පින් දහම් සිද්ධ කරගන්න, සිහි කරගන්න. තෙරුවන් සරණයි.